හායි ඔන්න අද අපි ගියේ බත්තර මුල්ලේ තියෙන දියත පාක් එකට. මේ තියෙන්නේ වෙහිකල් පාක් එක. මේ රූට් එකෙන් තමා පාක් එකට යන්න තියෙන්නේ. අපි මෙහෙම ඉස්සරහට යද්දි සිකියුරිටි ගාඩ් රූම් එකකුත් තියෙනවා. අපි හැමෝගෙම බෑග්ස් එතනදි චෙක් කරනවා. මේ පාක් එකට කෑම බීම, ස්පෝර්ට්ස් ඉක්විප්මන්ට්, මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් සහ පොලිතින් වගේ දේවල් නම් අරන් යන්න බෑ. ඒ වගේම මේ පාක් එක උදේ 5 ඉඳන් රෑ 11 වෙනකන් ඕපන් කරලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කළා. අපි මුලින්ම ගියේ දකුණු පැත්තට. ලස්සන කුරුල්ලෝ හැම අපිට බලා ගන්න පුළුවන්. මේ ඈතින් පේන්නේ නම් වෝටර්සේජ් හොටෙල් එක. හරිම ලස්සන view එකක් තමයි එතන නම් තියෙන්නේ. අපි මෙහෙම ඉස්සරහට යද්දි කිඩ්ස් ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඔන්න පොඩි බෝට්ටුව එනවා. ඊළඟට අපි යන්න හදන්නේ දියත ස්ටේෂන් එකට. මේ යුරේ එහා මෙහා යන්න තියෙන්නේ මෙන්න මේ පුංචි බෝට්ටුවෙන්. කලින් නම් මේ බෝට්ටුවෙන් යන්න රුපියල් 50ක මුදලක් අරන් තියෙනවා. හැබැයි දැන් නම් අපිට ෆ්‍රී යන්න පුළුවන්. මේ තියෙන්නේ දියවන්නාවේ කොටසක්. දෙපැත්තෙම තියෙන කඩලාන ශාක. ස්ටේෂන් එක ඇතුලේ තියෙන විශේෂය තමා කෑම බීම හැමදේම තියෙන්නේ මෙන්න මේ ට්‍රේන් එක ඇතුලේ. විවිධ රටවල් වල රෙසිපීස් මෙතනට આવොත් නම් කන්න පුළුවන්. මම ඔයාලට මෙනු කාඩ් එක මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. බෝට් එක එනවා දැක්කා. අපි එහෙනම් යමු. මෙහි ආවොත් ඔයාලට 3D ෆොටෝස් ගන්නත් පුළුවන්. ඒ වගේම හංස බෝට්ටු පදින්න යන්නත් පුළුවන්. පාක් එකෙන් එළියේ රෙස්ටුරන්ට් තියෙනවා. වෙනම වයිබ් එකක් තමා තියෙන්නේ. රුපියල් 100 වගේ ඉඳන් පැල වර්ග, මල් වර්ග, ජලජ ශාක, මැටි බඳුන්, මාළු වර්ග, මාළුන්ට ඕන කෑම වර්ග, ෆිෂ් තෙරපි වගේ ගොඩක් දේවල් මෙතනට ආවොත් නම් බලා ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. මේ Dream Travels